සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ද විනස් වේ YouTube channel වෙත ඔයාලා හැමෝම ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. අදත් මම ඔයාලට හරි ලස්සන කතාවක් අරගෙන ආවේ. අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝම දැන් දන්නවා අපේ channel එකෙන් පුංචි ලස්සන කතාවක් ඇසුරෙන් ජීවිතයට ගත හැකි යම්කිසි පාඩමක් කියලා දෙනවා කියලා. ඉතින් බලන්නකෝ අද කතාව. වීඩියෝ එක ඉවර වෙනකන් රැඳෙන්න කියලා හැමෝටම ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔබ විශාල සිහිනයක් දකිනවා. නමුත් මම මේකට සුදුසු නැහැ කියලා ඔබට නිතරම දැනෙනවද? ඔබේ අතීතය, ඔබේ අඩුපාඩු හෝ ඔබේ පෙනුම ඔබේ සාර්ථකත්වයට බාධාවක් වෙලා කියලා ඔබ හිතනවද? ඔබ කවදා හෝ ඔබ දකින්න දේට වඩා ඔබ කළ තුල ඇති සැබෑ වටිනාකම ගැන දැන සිටියාද? මේ ප්‍රශ්න වලට උත්තරය කතාව අවසානයේ වෙන විට ඔබටම ලැබේ. වරක් නගරයේ විශාලතම සපත්තු සාප්පුවක් තිබුණා. එහි ලොකුම මිල අධිකම ඔපදමන ලද බූට් සපත්තු අතරේ කෙළවරක දෝවිලි බැඳුණු පරණ භාවිතා කළ සෙරප්පු යුගලක් තිබුණා. සෑම දිනකම අලුත් සපත්තු ඒවට සිනාසුණා. ඔබ කොච්චර පරණද? ඔබව කොච්චර දෝවලි වලින් පිරීලාද? ඔයාලා සාප්පුවේ ඉන්න අපි වටිනාකම පහත් දානවා. අලුත් සපත්තු කියමු. පරණ සෙරප්පු නිහඬව සිටියා. ඒවා දෝවිලි සහිත වුවත් ඒවායේ හදවතේ රහසක් තිබුණා. දින කඳු නැගීමේ පුහුණුකරුවෙක් සාප්පුවට ඇවිත් කඳු නගින්නට යන කෙනෙකුට සපත්තු තෝරන්නට පටන් ගත්තා. ඔහු අලුත් දිලිසෙන සපත්තු දෙස බැලුවේවත් නැහැ. ඒව ගත්තේ නැහැ. අවසානයේදී පුහුණුකරු කෙළවරේ තිබුණු පරණ සෙරප්පු යුගල ගත්තා. අලුත් සපත්තු පුදුම වුණා. ඇයි ඔබ මේ පරණ සෙරප්පු ගන්නේ? ඒවා කිසිම වටිනාකමක් නැහැ. පුහුණුකරු සිනාසී මෙසේ පැවසුවා. මම මේ සෙරප්පු ගන්නට හේතුව සරලයි. මම මේ සෙරප්පු පරීක්ෂා කළ විට පතුලේ ඇති මැටි සහ ගල් කැට දුටුවා. මේවාට ගල් සහිත කඳුකර මාවතේ ගමන් කළ අත්දැකීම් තිබෙනවා. මේවා පරණ වුවත් ඒවා සැබෑ ගමනකට ඔරොත්තු දී ඇති බව මට විශ්වාසයි. අනිත් අලුත් සපත්තු ලස්සනයි තමයි. ඒත් ඒවා තවම වීදුරුවෙන් එළියට ගිහින් නැහැ. මේ සෙරප්පු පරණ වුවත් දැනටමත් සාර්ථකත්වයේ දුෂ්කර ගමන ගිහින් ඉවරයි. කඳු නගින්නකුට අවශ්‍ය වන්නේ ලස්සන පෙනුම නෙවෙයි. සාර්ථක ගමනක අත්දැකීම. අන්තිමේදී එම පරණ සෙරප්පු යුගල එම කඳු නගින්නා සමග අලුත් ඔපදැමූ සපත්තු දෙසට සිනාසෙමින් කඳු මුදුනටම ගියා. ඉතින් මේකයි ඔබේ ජීවිතයට ගත යුතු පාඩම. ඔබේ අසාර්ථකත්වය, ඔබේ දුෂ්කරතා සහ ඔබේ අඩුපාඩු යනු ඔබේ දෝවැලි නොවේ. ඒවා ඔබගේ වටිනාම අත්දැකීම්. ඔබේ ජීවිතයේ පතුලේ ඇති ගල් කැට යනු ඔබ ගමන් කළ ශක්තිමත් මාවතේ සාක්ෂියි. ඔබ අන් අයගේ අලුත් දිලිසෙන පෙනුමට බිය විය යුතු නැහැ. ඔබේ වටිනාකම ඇත්තේ ඔබට කළ හැකි දේ තුල මිස ඔබේ ලේබලයේ හෝ පෙනුමේ නොවේ. ඔබ පරණ වුණත් දෝවිලි සහිත වුවත් ගමන අත් නොහරින්න. කඳු මුදුනට යන ගමන ආරම්භ කරන්න. ඔබේ වටිනාකම තීරණය වන්නේ ඔබේ අතීතයෙන් නොව ඔබේ ඊළඟ පියවරේ ශක්තියයි. ඔබේ සැබෑ වටිනාකම ඔබේ අත්දැකීම්. ඔබේ ගමන අදම පටන් ගන්න. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.